අපිට 2024 A level 7 වෙනි ප්‍රශ්නේ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. 2024 A level 7 වෙනි ප්‍රශ්නය ප්‍රස්ථාර සම්බන්ධ ප්‍රශ්නයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒක බැලුවොත් අපිට තේරෙනවා 7 වෙනි ප්‍රශ්නය අපිට ලබා දීලා තියෙනවා මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාරයක් ලබා දීලා තියෙනවා. කාලපරතර කීයකට බෙදලා තියෙන්නේ? 4කට බෙදලා තියෙනවා. කාලපරතර 4කට බෙදලා තියෙනවා. කාලපරතර 4කට බෙදලා තියෙනවා. කාලපරතර 4කට බෙදලා තියෙනවා. මේ ප්‍රශ්නයේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා අපෙන් අහනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා අපෙන් අහනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. හොඳට මතක තියාගන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ඇහුවොත් අපි ගන්න ඕන වර්ගඵලය. හොඳට මතක තියාගන්න මම ප්‍රස්ථාර සම්බන්ධ විශේෂ සම්බන්ධයක් දෙන්නම් අවශ්‍ය කෙනෙක් ලියා ගන්න පුළුවන්. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ලැබේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණ කාල ප්‍රස්ථාරයක් ලැබේ. ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ලැබේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් විස්ථාපන කාල ප්‍රස්ථාරය ලැබේ කියන එක මතක තියාගන්න. ඒක මතක තියාගත්තම අපිට මෙන්න මේ විදිහට සම්බන්ධයක් ලබා දීලා තියෙනවා. අපි බලමු මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම දීලා තියෙනවා. මෙන්න මේ විදිහට ගිහලා 15ට ගිහින් තියෙනවා නේද? 15ට ගිහිල්ලා තියෙනවා. මෙහා සමානුපාතිකවම 15ට ගිහිල්ලා තියෙනවා. ඔන්න මේ විදිහට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතනදී බලුවොත් කාලය සමග ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා මූලික අවස්ථාවේ. ඒකාකාර ප්‍රවේගයක්. ඊට පස්සේ අපි ගන්නවා කාලය සමග වැඩි වෙනවා. කාලය සමග ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී තියෙන්නේ ත්වරණයක්. ත්වරණයක් තියෙනවා ඒකාකාර ත්වරණයක්. ඒකාකාර ත්වරණයක් තියෙනවා. ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. ඒකාකාර මන්දනයක් තියෙනවා. ඒකාකාර මන්දනයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ දිශාවට ත්වරණයක් තියෙනවා. මේක කියන ඍණ පැත්තට ත්වරණයනේ. මෙතන තියෙන ඍණ පැත්තට ත්වරණයක්. ත්වරණයක් තමයි ප්‍රතිවිරුද්ධ දිශාවට ඍණ පැත්තට. ප්‍රතිවිරුද්ධ දිශාවට ත්වරණයක් තියෙනවා. මේක දීලා අපෙන් අහලා තිනවා කොහොමද විස්ථාපන කාල ප්‍රස්ථාරය වෙන්න ඕන කියලා. විස්ථාපන කාල ප්‍රස්ථාරය වෙන්න ඕන කොහොමද කියලා දීලා තියෙනවා. මූලික සමන්තා මම කලින් කිව්වේ මතක තියාගන්න විස්ථාපන කාල කියන්නේ ST කියන එක. එතනින් අපිට කාලය නම් බෙදලා දක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රස්ථාරයෙන් වෙරිදී අදින්න පුළුවන්. මේකට අනුරූපව මම ගුවා මෙන්න මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක VT ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් තමයි විස්ථාපන කාල ප්‍රස්ථාරය ලැබෙන්නේ කියලා. ඒකට එහෙම බැලුවොත් අපිට පේනවා VT ප්‍රස්ථාරයේ ධන වර්ගඵලය, ඍණ වර්ගඵලය, සඵල විස්ථාපනයේ ධන වෙනවා. ඒතර නිවැරදි පිළිතුර විදිහට අපිට ලබා ගන්න පුළුවන්. නිවැරදි පිළිතුර ආරම්භයේදී ත්වරණයක් තියෙනවා. ආරම්භයේදී ත්වරණයක් තියෙනවා නේද? ආරම්භයේදී ත්වරණයක් තියෙනවා. ඒතර නිවැරදි පිළිතුර විදිහට 7 වෙනි ප්‍රශ්නය සඳහා අපිට ඇඳලා දක්වන්න පුළුවන් ලස්සනට. එන්න මෙතනදී ත්වරණයක් තියෙනවා. මෙතනදී ත්වරණයක් තියෙනවා මෙන්න මේ වගේ හැඩයක්. ඔන්න වගේ හැඩයක්. ඊළඟට ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා. ඒකාකාර ප්‍රවේගයක් විස්ථාපන කාලයක අපි ඇඳලා දක්වන්නේ වර්ගඵලය ගත්තම අපිට මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අඳලා දක්වන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට මන්දනයක්. මන්දනයක් කියන එක අපිට අඳලා දක්වන්න පුළුවන් මෙන්න මේ. මන්දනය මෙන්න මේ. අපි ප්‍රවේග කාලයකින් විස්ථාපන කාලයක අඳින්න දක්වොත් මෙන්න මෙහෙම ඉහළට තියෙනවා. මෙතන මේ විදිහට හැඩයක් තියෙනවා. ඒකාකාර ප්‍රවේගයේ විස්ථාපන කාලයක මෙහෙම එනවා. මන්දනය ඔය විදිහට එනවා. ඊට පස්සේ ඍණ දිශාවට තරන්නේ මේක ධන දිශාවට තරන්නේ ඍණ දිශාවට තරන්නේ නම් පහළට එනවා. අන්න ඔම හැඩයක් එනවා. එතකොට ඒ වගේ උත්තරයක් තියෙන්නේ අංක 3. අන්න ඔබ තමයි මතක තියාගන්න. අර සමන්තා ටික මතක තියාගන්න. මේකේ වර්ගඵලයෙන් තමයි ඒරියා කියන්නේ. ඒරියා කියන්නේ වර්ගඵලයෙන් තමයි අපි මේක හොයන්නේ. එතකොට සඵල ත්‍රනේ ධනාගයක් එන්න ඕනින්ද උඩට තමයි එන්නේ. මේ ධන ඉරිණයි කපලා ගියම මෙන්න මේ කොටස කපලා ගියම ඊටු ටික ධනයි. මෙන්න මේ කොටසට මෙන්න මේ ඍණ ත්‍රනේ කපලා ගියම ඊටු ටික ධනයි. එතකොට ධන විස්ථාපනයක් තමයි තියෙන්නේ. ඒක මතක තියාගන්න. එතකොට ඔය විදිහට හොඳට අඳලා දක්වා ගන්න. මෙතන තියෙන්නේ ඒකාකාර ත්වරණයක්, ඒකාකාර ප්‍රවේගයක්, ඒකාකාර මන්දනයක්, ඍණ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒකාකාර ත්වරණයක්. එතකොට මේ විදිහට තමයි ත්වරණය අඳලා දක්වන්නේ. ඒකාකාර ප්‍රවේගී විස්ථාපන කාලයක ඔය හැඩයයි ඉතින් මන්දනේ ඊට ඍණ දිශාවට ත්වරණය. ඔය විදිහට අඳලා දක්වා ගන්න පුළුවන්. අර මම කිව්ව සම්බන්ධතාවය මම නැවත වතාවක් කියන්නම්. විස්ථාපන කාලය ST ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ලැබේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණ කාල ප්‍රස්ථාරය ලැබේ. ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ලැබේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් විස්ථාපන කාල ප්‍රස්ථාරය ලැබේ. කියන්නේ අනුක්‍රමණයෙන් ගියොත් අපිට විස්ථාපන කාලකින් ප්‍රවේග කාල බවට, ප්‍රවේගයෙන් ත්වරණ කාල බවට යන්න පුළුවන්. වර්ගඵලයෙන් આવොත් ආය ආපසු දිශාවට එන්න පුළුවන්. ඒක තමයි නිවැරදි පිළිතුරු තුන. ඔය විදිහට තමයි හැඩේ ඉන්නේ. ධන විස්ථාපනයක් මෙන්න මේ කොටසට මේ කොටස හිලව් වෙනවා. ඒකට ධන විස්ථාපනයක් තිබුණා. ඔය විදිහට තමයි එන්නේ. ඒකට නිවැරදි පිළිතුරු තුන. ඒකට 8 වෙනි ප්‍රශ්නය සඳහා විවරණය සමග ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු.